දැන් ඒ වගේම වැඩිපුරම ජීවිතේ තරහ හිතුණු දවසක් මතකද? තරහ හිතුණ දවසක්. ඔව් මට ඒක කියන්න ඕන. ඒක නම් අපේ නංගිත් එක්ක නෙමෙයි අපේ නංගි වෙනුවෙන්. ඒ කියන්නේ මම මගේ නංගිට සෑහෙන ආදරේ. අපි දැන් රණ්ඩු වෙලාවත් නැහැ. ඒකට හේතුව මම ගොඩක් තනියම හැදිච්ච කෙනෙක් හන්දා මට මගේ යාළුවෙක් හෝ මාව තේරුම් ගන්න පුළුවන් අර මට අපේ නංගි කොච්චර පොඩි වුණත් මට ඇඩ්වයිස් කරන්නේ එයා තමයි මෙහෙම කියලා. ඉතින් ඒ දවසක් එයා අඬනවා දවසක් එයාගේ හිත රිදිලා එයාට වචනයක් කියලා එක කෙනෙක් ඔය නෑදෑ කෙනෙක් මට එදා තමයි වැඩියෙන්ම තරහ ගියපු දවස මට ඒක දරා ගන්න බැරි වුණා එයා හිටියේ මේ ඒ ගෙදර මේ මං එදා කෝල් කරලා කිව්වා මම ෂූටින් ඉන්න මම හෙන දුර ෂූටින් මං දැන් ඔතෙන්ට එනවා එක්කෝ දැන් එන්න ඕනේ මම වට පික් මේකක් දාන්න එහෙනම් ඔන්ට එදා සෑහෙන තරහ ගියා. කියන්නේ මට දරා ගන්න බැහැ අපේ නංගිට වචනයක් හරි කියනවා නම් කවුරුවත්.